අද මුගේ අපි මේ අද්දෙක් ගැට ගහලා තිනවල වෙන්නේ නැද්ද මුව වැටෙනවා මු පුටුවේ ඉඳගෙන ඉන්නේ අපේ දැන් චැලෙන්ජ් එක තමයි විනාඩි 10ක් ඇතුළත මුව පුටුවෙන් එළියට ගන්න ඕනේ අපිට මුගේ අද්දෙන් අල්ලන්න තු අනිත් ඕන් දෙයක් කරේ මෙන්න විනාඩි 10 දැන් පටන් ගන්නවා මෙන්න මේ ඔව් ගයිස් අද මට චැලෙන්ජ් එකක් මම මේක නැගිටවන්න මොනවා කරයිද දන්නේ නැහැ අන්තිම වෙනකම් බලාගෙන බෙදිලා මෝඩ මොහොර බස් කියනවා බලු අඩ මට එනසයි මෝගෙන් පලි ගන්න බෑ ගයි මේ බෑදින බලුකෝ බලමු ගොඩා ඕ වරෙන් අපි ගාලේ අයිස් යාළුවනේ උඩට එන්න යන්නේ අයිස් බකට් කැලේ ගියා අපේ අයිඩියා එක තමයි මූට අයිස් ටිකක් කරගෙන අරුගේ ෂර්ට් එක අස්සේ කකුල කලිස මැත්තේ දාන එකද මේ මාව නිකන් අදේනවා අම්මට ඒ යාළුව මෙන්න ආවේ අයිස් හරි යමං ඉතින් අරුණ විනාඩි 10ක් මේ විනාඩි 10ක් ඉන්නේ මේ බලන්න මොනවද අයියෝ අනේ බැලුම් බෝල පුම්මන්න බෙදවම් පුම්මට වතුර වලින් වා එකම් මදි තව පුම්බම කැට ගහපන් දීපා බ්‍රෝ ඔය අපි නම් අයිස් එක ගන්න අපි අයිස් එක හරි යාළුවනේ වල වෙන්නේ මෙතන යන්න ආරේ ඔව් ඉතින් මරු ඩබලට තමයි බැලුම් බෝල හම්බෙලා තියෙන්නේ අම්ම කෙනෙක් වගේ මං හිතන්නේ මං ඉවරයි ඕක යකෝ මේකෙන් ගැහුවා වදිනවා සුපිරියට උඹ දන්න වදිනවා උඹ කියන්නේ උඹ මේ කියන්නේ උන් ගහලා යනවාද කියලා කියන්නේ ඔය දින අයිස් මුඩ නේද බපිනේ උඩ කියන්න තු කර ඇත්තටම මේක බලන් ඉන්න අතර ලේසි නෑ ඕගොල්ලොත් අයිස් බකට් එකක් ඇඟට හලාගෙන බලන්න බඩ උනහද ඔව් මේ වෙද්දි බැලුම් බෝල ටිකත් ඔක්කොම රෙඩි කරන් මං ගාවට ආවා කරකොල ගන්න මං හිතන්නේ ඔයගොල්ලන්ට ආයෙ මම මතක් කරලා දෙන්න දෙයක් නැතුව ඇති ඒත් එනිවේ මම ඩැනියල් මේ මගේ සෙකන්ඩ් වීඩියෝ එක තාම මං කැමරා හදා ගන්න පුරුදු වෙනවා මං ගහත් නෙමෙයි වань ඉතින් බලන්න කියලා මම ඇදගෙන ඉක්මනට ගෙරේ මොනවාරි මම නැගිටින්නේ නැහැ ගහින්න මොකද ඉතින් මේ මෝඩේ දෙන්න තාම බැලුම් පුම්බනවා ඔය කැම්පස් වල ඕඩර් ගන්නවද අනේ අම්ම යන්න උඹ ගන්නේ මොකද ඈ දෙවි රවුන්ඩ් එක තමයි මේක අම්මට හිටියුණා ඔය ගිහලා මං කැම් එකට අඩේ වගේ වුණ ඕඩර් ප්‍රූෆ් කියලා බා ඔයාලට තේරෙන්නේ නැයි දැන් මුට මොඩ දිලිහි කියන්නේ කියලා උඹට මං කරේ මොනවාරි කියන්න මම බලන්න කරනවා මූ මේ හදන්නේ මේක ඔටෝ ස්ප්‍රේ වෙන්න හදන්න මන් දන්නේ කොහෙන් මේවා හොයා ගන්නවද කියලා යන්නේ මම මේ ගහලා බුබු කොහොමද ඔන්න බලන් ඉන්නකො මූ මොකටද දුවන් එන්නේ කියලා මේ බැලුම් නෙමෙයි ඇත්තටම මේක සතෙක් කාපු අඹයක් මන් දන්නේ මාත් එක මොන තරහක් තියනවද කියලා ඇත්තටම මම මේ විදි පුදුම විදියට ඉවසන් හිටියේ නිවන්න කුබුබු ගලම නරොට තමයි
ඔන්න ඔයාලට දුක හිතන මම අමුතු මියුසික් එකකුත් දැම්මා. රොටියක් නමුද ඔලුවට දාන්න මොකද ඒ ගහපන් ඉතින් පතර ගහපන් ඔලුවට ගහපන් පතර දාන්න රොටියක් නම මැරේ කොම්බෝ අප්පා කේක් කැපරෝ තාම නැගිටින්න තාම ඔච්චරලා තියද බං ඉවරයි කියලා නම් හිතන්න එපා. තව ගොඩක් දේවල් ඉස්සරහට එන්න තියෙනවා. දැන් ඔයාලට තේරෙනවද මේක කොච්චර අමාරුද කියලා? අඩ ෆස්ට් රවුන්ඩ් එක යාළුවනේ අපි කරා දැන් තාම මූ මෙහෙම ඉන්නේ අඩ මේකට වඩා බෙටර් ප්ලෑන් එකක් ඕනේ බං නිහල් we need better plan නිහල් අපි වැඩක් කරපන් කට්ටියට තේරලා තිබ්බ මම ලේසියට ගේම් එකක් අරින්නේ නැහැ කියලා. බිත්තර දිනනවා විතර විතර තියන්නේ මොනවද කියන්නේ ඈ විතර සෝසි මේ සෙට් එක මාරු විදිහට මාත් එක්ක අවුලෙන් ඉඳලා තියෙන්නේ. අහුවෙන හැම දෙයකින්ම දැන් මට ගහනවා. පේන්න මට වතුරක් දුන්නා නේද අනේ මට වතුරක් දෙන්නකො මගේ ඇස් දෙක අරගන්න බෑ මේ ඔබ ළඟ ඉන්නවද බලන්න කවුද මේ අනේ විශ්ව ඉතින් ගයිස් මේ සෙට් එකම දරන් ඉන්නේ මම මාළු කන්න ආසෙ නැහැ කියලා මට මාළු අප්පිරියයි. ඊයර මාළුවේ විනාඩි දෙකයි තියන්නේ අලුනේ 2 more minutes විනාඩි දෙකයි තියන්නේ ඉක්මන් කරනවා මම කරේ ගහන්න විනාඩි 8ක් හිටියා කියලා තව දෙයක් පුළුවන් බබා අනේ මේ අයියා අනේ ඇත්තටම මම පුදුම විදියට ඉවසන් හිටියේ. බිත්තර සෝස් මාළු මම නිකන් කුණු වලක් වගේ මාර ගදයි මං ගාව. අනේ මේ ඔබ ගන්න යපෝ ජපන්නේ ළමයි කරන්නේ ජපන්නේ ළමයි කරන පුර ඇඟේ ගෙවන මොකෙන්නේ හරි දන්නේ හරි හරි මොනවද තියෙන්නේ මම කොල්ලේ ඈ මොනවද තියෙන්නේ ලේ තියෙනවර අනේ ලේ දාලා ඔළුවට ඊ මැස්සොත් වහනවා මම බලන්නේ ඇත්තටම මාව දැන් නම් හොඳටම ආතල්ලයක් කළා තියෙන විශ්යට. යාළුවනේ තව විනාඩි දෙකක් තියෙනවා අපිට ඇදගන්න තියෙන මොකද ගන්නේ අම්මට හොද්ද දිනීෂ ඔයාලා මිනිකැප්ෂන් වීඩියෝස් බලලා තියෙනවා නම් හොඳටම දන්නා ඇති මොකක්ද මේ හොද්ද කියලා. මේ හොද්ද හදමු හරි ඉබම් බකට් කඩන්නේ ඇත්තට මේ විදිහට මේගොල්ලෝ ටයිම් එක ගැන බොරු කියන්නේ මේගොල්ලන්ට දැන් මම ආතල්ලයක් කළා තියෙන්නේ.
අර පොද්ද ගන්න හරි යාළුවනේ දැන් මං කොල්ලන් වැවලා තියෙන්නේ සුප්‍රී වෙපන් එක හදන්න. තව විනාඩියයි තියෙන අපිට. ඒක් මං කරා. මේ විනාඩිය. පේනවනේ තවත් විනාඩියක් තියෙනවලු. විනාඩියයි තියෙන විනාඩිය. පිටේ මවුලික් ඉන්නවද? ඕ ඇතුළට ගෙම්ම අතුළට දාලා තින් අනේ අයින් කරා මට නෑ ඇතුළට දාලා ලියා. අනේ අයින් කරා ආතත බය වලට. මේ යා ප්‍රොසෙස් කරලා තියෙන පොඩි වාතන වාතන. මම හොඳටම දැනගෙන හිටියා මේක හැරුණොත් මට නාලවත්ම එක දේවගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් දුවන වරන්න මට කිසිම ඔප්ෂන් එකක් ඉතුරුලා තිබ්බේ නැහැ.